තෙරුවන් සරණයි අපි උසබ ලක්නේ 22 දෙර කානාධිපතිය 64 නවාසකාධිපතිය කවුද කියලා අපි දැනගන්න විදිය තමයි අද අපි කතා කරන්නේ. එතකොට ඔබ උසබ ලක්නේ ඉපදිලා නම් ඔබේ හඳහානේ ලක්නේ කියලා කොටුවක් ඇති ඊට පහළින් හෝ අල්ලප් පිටුවේ ඊළඟ පිටුවේ නවාංශකයේ සඳහන් වෙති. ඔබ හිතන්න ඔබ 22 කානාධිපතිය හොයාගන්න හැටි බලමු. ඉස්ලාම උසබ ලග්නේ නම් උසබ මිතුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු. එතකොට ඔබ පළවන දරකාණේ කියන්නේ පළවන දරකාණේට අයිති වෙන්නේ නවාංශක මෙන්න මේ නවාංශක. හරිද? දැන් මකර කුම්භ මීන මකර කුම්භ මීන කියන නවාංශක වලින් ඔබ ඉපදිලා නම් ඔබේ 22 දර කානාධිපතිය වෙන්නේ අටාධිපතිය. උසබ මිතුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු ඒ කියන්නේ ගුරු. ඔබගේ හඳහනේ උසබ ලග්නේ වෙලා නවාංශකය මකර කුම්භ මීන කියලා ඒ තුනෙන් එකක් නම් ඔබේ 22 දර කානාධිපතිය කවුද? ගුරු. එතකොට ඔබ බැරි වෙලාවත් ඉපදලා තියෙන නවාංශක මේස උසබ මිතුන නම් මේස උසබ මිතුන නම් ඔබේ 22 දර කානාධිපතිය 12 අධිපතිය. ඒ කියන්නේ උසබ මිතුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන මේස. ඒ කියන්නේ මේස අධිපතිය කවුද? කුජ. එතකොට ඔබ මේස උසබ මිතුන නම් නවාංශකය උසබ ලග්නේ ඉපදෙන නවාංශකය මේස උසබ මිතුන නම් ඔබේ 22 දර කානාධිපතිය කුජ. ඔබ බැරි වෙලාවත් ඉපදලා තියෙන්නේ තුන්වන දර කාණේට තුන්වන දර කාණෙන් නම් ඒකට අයිති නවාංශක තමයි කටක සිංහ කන්‍යා. එතකොට එහෙමනම් ඔබගේ හතර අධිපතිය තමයි 22 කාණපතියට උසබ මිතුන කටක සිංහ. එහෙනම් ඔබ තුන්වන දර කාණේ ඒ කියන්නේ 22 දර කානාධිපතිය ඔබේ රවි වෙනවා ඔබ නවාංශකයේ කටක සිංහ කන්‍යා නම්. දැන් ඔන්න බලන්න ඔබ බැරි වෙලාවත් ඉපදලා තියෙන්නේ උසබ ලග්නේ නවාංශකයේ මකර කුම්භ මීන නම් 22 කානාධිපතිය ගුරු. ඔබ බැරි වෙලාවත් ඉපදලා තියෙන දෙවන දර කාණේ ඒ කියන්නේ දෙවන දර කාණේ නවාංශ තුනක් අයිති මේස උසබ මිතුන. එහෙනම් ඔබගේ 22 කානාධිපතිය කුජ. තුන්වන දර කාණෙන් නම් ඔබේ 22 කානාධිපතිය රවි. එතකොට බැරි වෙලාවත් ඔබ දැන් උසබ ලග්නෙන් ඉපදෙලා මකර නවාංශකේ නම් 64 නවාංශකාධිපතිය කුජ. ඒ කියන්නේ අපි දැන් උසබ මිතුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු වුණාම අපි බලන්නේ මේෂ ඉඳන්. එතකොට පළවන නවාංශකේ නම් ඔබගේ මකර උසබ ලග්නේ වෙලා මකර නවාංශකේ නම් 22 කාලපතිය කුජ. බැරි වෙලාවත් ඔබ උසබ ලග්නයේ නවාංශකයේ කුම්භ නම් 64 නවාංශකාධිපතිය සිකුරු. ඔබගේ ලග්නේ උසබ වෙලා නවාංශකයේ මීන නම් ඔබේ 64 නවාංශකාධිපතිය බුධ. ඔබ ඉපදලා තියෙන්නේ උසබ ලග්නේ මේෂ නවාංශකේ නම් 64 නවාංශකාධිපතිය සඳු. ඔබ උසබ ලග්නේ වෙලා උසබ නවාංශකේ නම් 64 නවාංශකාධිපතිය රවි. ඔබ උසබ ලග්නේ වෙලා නවාංශකයේ මිතුන නම් ඔබගේ 64 නවාංශකාධිපතිය බුධ. එතකොට ඔබ තුන්වන දර කාණේ ඉපදලා නම් නවාංශක තුනක් තියෙන කටක සිංහ කන්‍යා. එන්න බැරි වෙලාවට උසබ ලග්නේ වෙලා කටක නවාංශකේ වුණොත් ඔබගේ 64 නවාංශකව සිකුරු. ඔබගේ උසබ ලග්නේ වෙලා නවාංශකයේ සිංහ වුණොත් 64 නවාංශකව කුජ. එතකොට ඔබ උසබ ලග්නේ වෙලා නවාංශකයේ කන්‍යා වුණොත් 64 නවාංශකාධිපතිය ගුරු. දැන් බලන්න ඔයගලන්ට දැන් 22 කානාධිපතිය සහ 64 නවාංශකාධිපතිය ඔයගලන්ට හොයාගන්න පුළුවන්. ඒකට ඔයගොල්ලෝ කොහේර සටහනක් දාගන්න. උසබ ලග්නේ වෙලා ඔබේ නවාංශකේ මොකක්ද කියලා බලලා දැන් ඔබ බැරි වෙලා උසබ ලග්නේ වෙලා මකර නවාංශකේ වුණොත්
22 කාන්තපදය ගුරු 64 නවාංශකපදය කුජ. ඔබ උසබ ලග්නේ වෙලා කුම්භ නවාංශකේ නා 22 කාන්තපදය ගුරු 64 නවාංශකපදය සිකුරු. ඔබ උසබ ලග්නේ වෙලා මීන නවාංශකේ නා 22 කානාධිපතිය ගුරු 64 නවාංශකාධිපතිය බුධ. එතකොට ඔබ උසබ ලග්නේ වෙලා මේස නවාංශකේ නා ඔබගේ 22 කානාධිපතිය කුජ 64 නවාංශකාධිපතිය සම්බු. ඔබ උසබ ලග්නේ වෙලා උසබ නවාංශකේම නා 22 කානාධිපතිය කුජ 64 නවාංශකාවි. ඔබ උසබ ලග්නේ වෙලා ඔබගේ නවාංශකයේ මිතුන වුණොත් 22 කානාධිපතිය කුජ 64 නවාංශකාවි. ඔබ තුන්වෙනි කාණේ ඒතර නවාංශ තුන්වෙනි කාණේ නම් ඔබගේ නවාංශ ගත්තොත් එහෙම තුන්වෙනි කාණේ තියෙන කටක සිංහ කන්‍යා උසබ ලග්නේ කටක නවාංශකේ නා 22 කානාධිපතිය රවි 64 නවාංශක සිකුරු. ඔබ උසබ ලග්නේ වෙලා නවාංශකයේ සිකුරු වුණොත් 22 කානාධිපතිය රවි 64 නවාංශක කුජ. එතකොට ඔබගේ උසබ ලග්නේ නා නවාංශකයේ කන්‍යා නා 22 කානාධිපතිය රවි 64 නවාංශකාධිපතිය ගුරු. ඉතින් ඔබ මේක ඔබේ හඳහනේ යම් තැනක දාගන්න. ඒක අපි පලාපල කතනයක් කරනකොට මේක ඔබට තාමත් වැදගත් වෙයි. මොකද හේතුව පුද්ගලයෙක් මැරෙන්නේ. පුද්ගලයෙක් මැරෙන්නේ. මහා දසාව 64 නවාංශකාධිපතිය වෙලා නම්. අතුරු දසාවක් 64 නවාංශකාධිපතියගෙන. සූක්ෂම දසාවත් 64 නවාංශකාධිපතිය වෙලා නම්. ඔහු කනේ එම ගහයා බලවත් තැනක හිටියොත් ඔබට මාරකයක් වෙනවා. ඔබ මිය යන්න පුළුවන්. එතකොට ඔබට ඒ වගේම තමයි 64 නවාංශකාධිපතිය නොවිලා මහා දසාව එන් 22 කානාධිපතිය නෙමෙයි නම් ඔබගේ මාර්ග ගහයක් නෙමෙයි නම් ඔබට ඒ රාෂ්ට්‍ර කපටතත්ත්වකුත් නැත්තම් ඔබගේ මහා දසාව අතුරු දසාව සූක්ෂම දසාව පිරිසුදු නම් බලවත් තැනක තියෙනවා නම් ඔබට ලොතරැයි ජයග්‍රහණයක් උනත් ගන්න පුළුවන්. පක්ෂියා රජ වෙන වෙලාව බලලා ඊළඟට එදා දවසේ නැකතක් බලලා ඊළඟට ඔබගේ නැකතට 100 නැකතක් තෝරගෙන දවසක් තෝරගෙන හරියට ගන්නේ කියලා අතදා බැලුවොත් ඔබට ලොතරැයි ජයග්‍රහණ ලබන්න පුළුවන්. ඒක මමත් අත්දැක බලලා තියෙනවා.